මොහොතක් සිතා බලන්න. ඔබ වෙළඳ ප්‍රදර්ශනයක ඉන්න මොහොතේදී විශේෂක ගැනුම්කරුවෙක් ඇවිල්ලා ඔබේ ව්‍යාපාරය ගැන හඳුන්වලා දෙන්න කිව්වොත් ඔබට කොහොමද මේ වගේ ගැටලුවක් නැත්නම් ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනයක් ගන්න? හරි අද අපි බලමු. Imagine a buyer steps to your booth. You have 10 seconds to answer. What do you do? If you say I'll sell things, they walk away. If you say we supply handmade leather bags to boutiques in Tokyo, they stay. So want to learn? It's very simple. හරිම සරලයි. අපි ප්‍රශ්න තුනකින් නැත්නම් පියවර තුනකින් අපි හඳුන්වලා දෙන්න පුළුවන්. පළවෙනි දේ තමයි අපි ඉස්සෙල්ලාම කියන්නේ what do you sell or make? ඔයා මොකද්ද හදන්නේ නැත්නම් විකුණන්නේ මොකද්ද කියන එක. We sell organic coffee. We sell natural flowers. අපි ස්වභාවික මල් විකුණනවා. ඒ කියන්නේ කියන විකුණන දේ පිළිබඳව හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. ඊළඟට who is it? නැත්නම් ඔයගොල්ලන්ගේ පාරිභෝගිකයෝ කවුද? Our main customers are foreign buyers or people in the shipping industry. එහෙම ඒ කියන්නේ අපේ ප්‍රධාන ගැනුම්කරුවන් කවුද? ඊළඟ එක තමයි what makes you different? ඒ කියන්නේ අනිත් බාන්න වලින් අපි වෙනස් වෙන්නේ කොහොමද? එකක් අපිට කියන්න පුළුවන් our product is fresh 100% handmade. ඒ වගේ දෙයක් ඔයාලට කියන්න පුළුවන්. So you should be able to tell the difference. ඒ වගේම පුළුවන් තරම් තරංකාරී වෙළඳ පොලකදී ඔබේ අනිත් නිෂ්පාදකයට වැඩිය ඔබේ භාණ්ඩය වෙනස් කොට හඳුනා ගන්න හා ඒක ඇති විශේෂ බව කියන්න පුළුවන් වෙනවා ඔයාලට. ඊළඟ එක බලමු. අපි කතා කරද්දී සමහරක් වචන ගැන අපි චුට්ටක් උනන්දු වෙන්න ඕනේ. නැත්නම් ස්ට්‍රෙස් කරන්න ඕනේ එතනදී. උදාහරණයක් we sell organic coffee. එහෙම කියන්න එපා. we sell organic coffee. අර organic කියන වචනේ පොඩ්ඩක් highlight කරන්න. දැන් එතකොට තමයි යාට ඒක ටිකක් ක්ලික් වෙන්නේ. නැත්නම් යාට ඒ අලෙවි ප්‍රදර්ශනට ආපු ගැනුම්කරුවන්ට ඒ ගොඩක් කට්ටිය දකිනවා. ඒත් අපිටම කියලා හිතෙන්නේ නැතුව අපි මේ වචනේ කියන්නේ. ඒ වගේම අපිට කියන්න පුළුවන් we supply parts, not we have parts. අපි ළඟ අපි අමුද්‍ර කොටස් සැපයුම් කරනවා. අපි ළඟ අමුද්‍ර කොටස් තියනා නෙවෙයි. අපි සැපයුම් කරනවා. Okay, not some the clients. We differ. We try. ඊළඟට අපි ඊළඟට අපිට සමහරක් වෙලාවට අපිට හුරු නැති නැත්නම් අපිට විශේෂ කෙනෙක් ඉන්න පුළුවන් අපේ සමාගමේදී. එතකොට අපිට කියන්න පුළුවන් let me introduce my colleague. He is Jagat. He is the expert in quality or he is expert in manufacturing or he is expert in shipping. ඒ කියන්නේ ඒ ගැනුම්කරුවාට අවශ්‍ය තොරතුරු ටික නැත්නම් ඔයාලට යාගින් ගන්න කියන්න පුළුවන්. So එතකොට අපිට කියන්න පුළුවන් let me introduce to Janaka. He is our quality control manager and he will answer all your questions. ඒකට so අපිට කරන්න නැති ශේෂ්ත්‍රයක් නෑ අපිට ඒ අදාළ කෙනාව අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම if you have any questions on these areas you can please speak to කියලා අපිට කියන්න අදාළ යම් කිසි කොටසක වල ගැටලුවක් තියෙනවා නම් අදාළ පුද්ගලයාට කතා කරන්න කියන්න පුළුවන්. Right. So that comes to the end of this lesson. So hope you had an interesting session.